විශ්කම්භය AB වූ අර්ධවෘත්තයක්. අරය ඒකක 6යි. AC ජායක්. BAC අංශක 30යි. ACහි මධ්‍ය ලක්ෂය M. BM යා කළ විට ලැබෙන BMC ඔය රතු පැහැති කොටසේ වර්ගඵලය සඳහා වූ ප්‍රකාශනයක් ගොඩනගන්න. බලමු අපි කොහොමද මේක කරන්න කියලා. අපි OC සහ BC යා කරමු. OAOC එකම වෘත්තයේ අරය වන නිසා OAOC සමාන වෙනවා. එතකොට පුතේ OAC සමද්විපාද ත්‍රිකෝණයක්. සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වන නිසා OAC අංශක 30ක් වන නිසා OCA අංශක 30ක් වෙනවා. ඊට පස්සේ පුතේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක් කියලා අපි දන්නවනේ. එහෙනම් OAC වල අගය අංශක 120ක් වෙනවා කියන එක පැහැදිලි. AOB කියලා කියන්නේ සරල රේඛාවක් වන නිසා BOC වල අගය අංශක 60ක් වෙනවා. පරිපූරක බද්ධ කෝණ වන නිසා. ඒ වගේම පුතේ OCOB එකම අරයක් වන නිසා OB ඒකක 6ක් වෙනවා, OC ඒකක 6ක් වෙනවා, BC ඒකක 6ක් වෙලා OBC සමපාද ත්‍රිකෝණයක් බවට පත් වෙනවා. පුතේ BC ඡායෙන් මායින් වෙච්ච කහපාට වෘත්තඛණ්ඩ කොටස මම ඉවත් කළා. AC ගේ මධ්‍ය ලක්ෂය M. කේන්ද්‍රය වූ ඕට යා කළ විට අනිවාර්යෙන් AMO අංශක 90ක් වෙනවා. ඒ කියන්නේ ඡාය කේන්ද්‍රයට යා කරන රේඛාව ලම්බක වෙනවා කියලා අපි දන්නවනේ. ඒ වගේම ACB කෝණයත් අංශක 90ක් වෙනවා. අර්ධ වෘත්තයක කෝණ වන නිසා. එවිට MCB කෝණය සහ AMO කෝණය අංශක 90ක් වන නිසා පුතේ ඔය BC සහ OM රේඛා දෙක එකිනෙක සමාන්තර වෙනවා. මිත්‍ර කෝණ පරිපූරකයි කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනුරූප කෝණ සමානයි කියලා ගන්නත් පුළුවන්. එකම සමාන්තර රේඛා යුගලය අතර සහ පොදු ආධාරක සහිත ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වේ. ක්‍රමය මතක් කරන්නකෝ. එහෙනම් පුතේ මෙතන BC පොදු ආධාරකයේ හැටියට ගත්තහම BOC කියන ත්‍රිකෝණය BMC කියන ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වෙනවා. පැහැදිලිනේ? අන්න එතනින් අපිට මේ සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන්කම පැහැදිලිව තියෙනවා. කහපාට ත්‍රිකෝණ කොටසට රතු පාට වෘත්තඛණ්ඩ එකතු කළ විට ලැබෙන්නේ අපිට අවශ්‍ය කොටස තමයි BMC. අන්න එයාගේ වර්ගඵලය අපි හොයාගත්ත BOC කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට සමානයි කියලා පැහැදිලි වෙනවා. එහෙනම් පුතේ අපි BOC කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයමු. ඒක තමයි අපට අවශ්‍ය උත්තරය. ඔය නිල් පාටින් දැක්වෙන කොටසේ වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය 360න් θ πr වර්ගය. මතක් කරන්න කොහොමද අපි BOC කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ගන්න කියලා? R වෙනුවට 6 ආදේශ කරපුවාම 360න් 60යි π 6 වර්ගය කියලා එනවා. එතකොට පුතේ 360න් 60 කියන්නේ 6න් එකයිනේ. 36ට 6 6යි කියලා 6යි π කියලා අපේ උත්තරේ ලැබෙනවා. රතු පාට කොටසේ වර්ගඵලය අපිට අවශ්‍ය වර්ගඵලය 6යි π.